ආයු බෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පාට කුරුල්ලෝ කතාවේ ඉදිරි කොටසකදී නිම්නාවි හීනෙන්වත් නොහිතපු විදියට කෙවින්ගේ තාත්තා ෆොන්සේකා නිම්නාවිට කන පැලෙන්නට ගහලා නිම්නාවිට කියනවා අදින් පස්සේ මේ ඔෆිස් එකට වැඩට එන්න එපා කියලා. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කතාවේ ඉදිරියේදී කෙවින්ගේ තාත්තා ෆොන්සේකා ඔෆිස් එකට ඇවිත් එයාගේ කාමරයට යන වෙලාවේදී කෙවින් නිම්නාවිට රෝසමලක් දීලා මං ඔයාට ආදරෙයි මිස් කියලා කියන එක කෙවින්ගේ තාත්තා ෆොන්සේකා අහගෙන ඉන්නවා. එවෙලෙම ෆොන්සේකා කෙවින් සහ නිම්නාවි ගාවට ගිහිල්ලා කෙවින්ට බැනලා නිම්නාවිට කන පැලෙන්නට ගහනවා. එයා කියනවා නිම්නාවි මං කවදාවත්ම හිතුවේ නැහැ ඔයා මේ වගේ කෙනෙක් කියලා. ඇයි කෙවින් දුන්න රෝසමල ඔයා ගත්තේ? මට කිහිප දෙනෙක්ම ඇවිත් කිව්වා ඔයා සහ කෙවින් අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හැබැයි මං විශ්වාස කරේ නැහැ. මොකද මෙච්චර කාලයක් තිස්සේ මං හිතන් හිටියා ඔයා හොඳ කෙනෙක් කියලා. කෙවින්ගේ අම්මත් මට කිව්වා එයා ඔයාගෙන් කිහිප වතාවක්ම කෙවින්ගේ සහ ඔයාගේ අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවද කියලා ඇහුවා කියලා. හැබැයි ඒ හැම වෙලේම ඔයා කියලා තියෙනවා ඔයාගේ සහ කෙවින්ගේ අතර එහෙම දෙයක් නැහැ කියලා. නිම්නාවි ඔයා අපිව රැවට්ටුවා. කෙවින්ගේ තාත්තා මෙහෙම කියනකොට නිම්නාවිට හිතා ගන්නට බැරි වුණා. මොකද මෙච්චර කාලයක් නිම්නාවි හිතන් හිටියේ කෙවින්ව මංජිත කියලා. කෙවින්ගේ ඇස් වලින් කඳුළුත් එන්නට පටන් ගත්තා. කෙවින්ගේ තාත්තා එතනින් ගියාට පස්සේ කෙවින් අඬ නිම්නාවිට හැම විස්තරයක්ම කියලා සමාව ඉල්ලනවා. හොඳයි මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. පාට කුරුල්ලෝ කතා බලන රසිකයෙක් විදියට කෙවින්ගේ තාත්තා නිම්නාවිට අදින් පස්සේ ඔෆිස් එකට එන්න එපා කියලා කියපු එක ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.